ඔබ අප කවුරුත් දන්නවා මේ වන විට ආසියාතික කලාපයේ යුද උණුසුම ඉහළ ගොස් තිබෙනවා. ඒ ඉන්දු පාකිස්තාන වාග් ප්‍රහාර මේ දවස්වල වැඩිපුර සිදුවන නිසා. ඉතින් අද මේ වන විට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා පාකිස්තානයෙන්. අපි බලමු මොකක්ද මේ පුවත කියලා. ඉන්දුස් ජල ගිවිසුම උල්ලංඝනය කරමින් ඉන්දුස් ගඟේ සිදු කරන ඕනෑම ආකාරයේ ඉදිකිරීමකට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට සූදානම් බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඔවුන් සඳහන් කළේ ගිවිසුම උල්ලංඝනය කරමින් ඉන්දියාව ඉන්දුස් ගංගාව ආශ්‍රිතව කිසියම් ව්‍යූහයක් ඉදි කරන්නේ නම් එය ඉන්දියානු ආක්‍රමණයක් ලෙස සලකා කටයුතු කරන බවයි. ඒ අනුව ඉන්දියාවට එම ගිවිසුම උල්ලංඝනය කිරීම පහසු නොවන බව පාකිස්තානය අවධාරණය කළා තිබෙනවා. කාශ්මීරයේ පහළගම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඉන්දියාව හා පාකිස්තානය අතර ගැටුම් උත්සන්න වී ඇති බවයි විදේශ මාධ්‍ය මේ වන විට වාර්තා කරලා තිබෙන්නේ. ඒ හේතුවෙන් ඉන්දියාව විසින් දෙරට අතර ජලය බෙදා ගැනීම පාලනය කිරීමට 1960 වසරේදී ගිවිසුම්ගත වූ ඉන්දුස් ජල ගිවිසුම අත්හිටුවීමට පියවර ගත්තේය.